හැලෝ කොහමද ඔයගොල්ලන්ට? ඉතින් ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ගොඩ කාලයකට පස්සේ තමයි මම මේ ලොංග් වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් ඔයගොල්ලෝ මගේ අලුත් වෙච්ච ස්ටඩි ඒරියා එක හරියට දැක්කෙත් නැහනේ. ඉතින් මම ගොඩක්ම මෙතන හදාගත්තේ මගේ බිස්නස් එකට සම්බන්ධ ගොඩක් වීඩියෝස් මම මෙතන කරන්නේ. ඉතින් ඒක නිසා තමයි මෙතන මේ විදිහට වෙනස් කරගත්තේ. අද මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ ෆුල් ඩේ vlog එක. ඉතින් අබව ටික කාලයක් යනකම් මට ස්ටඩි vlogs නම් ගේන්න වෙන්නේ නැහැ. ගොඩක් යාළුවෝ මගේ බිස්නස් WhatsApp එකටත් messages දාලා කියනවා ආපහු ස්ටඩි vlogs ගේන්න කියලා. ඉතින් මම මේ දවස්වල ගොඩක්ම focus කරලා වැඩ කරන්නේ මගේ බිස්නස් එක වෙනුවෙන්. හැබැයි මම ටිකක් දැන් ආපහු free. ඒක නිසා ස්ටඩි vlogs නැති වුණත් මේ වගේ day in my life vlogs ඔයගලන්ට ඉස්සරහට අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දවසේ උදේ මම 6ට 6:00 විතර නැගිට්ටා. නැගිටලා ඉවර වෙලා වතුර එකක් පීලා ඊට පස්සේ මම කළේ මගේ හිතේ දේවල් වගේක් තිබ්බා. ඒ ටික නෝට් ඩවුන් කරගත්තා. මොකද නැත්තම් මට ඒව අමතක වෙනවා. ඉතින් ඒක තමයි මම මුලින්ම කළේ. ඉතින් මම මේ දැන් කරන්න හදන්නේ මම මේ දවස්වල කරන්න කැමතිම වැඩේ තමයි ඔයාලගේ ඕඩර්ස් පැක් කරන එක. ඉතින් මේ තියෙන්නේ අද දවසේ මුලින්ම පැක් කරන ඕඩර් එක. මට මතක විදිහට මේ ඕඩර් එකේ වටිනාකම රුපියල් 7000ක් විතර. ඒක මම පැක් කරලා ඉවර වෙලා ඊට පස්සේ මේ තියෙන්නේ අද දවසේ ඉතුරු පැක් කරන්න තියෙන ඕඩර්ස් ටික. මෙතන ඕඩර්ස් 10ක් තියෙනවා. ඉතින් ඒ ටික ඉක්මනින් මාත් එක්ක පැක් කරමු. මම දැන් මේ පැක් කරන පාර්සල් ඔක්කොම පෝස්ට් ඔෆිස් එකට තමයි බාර දෙන්න තියෙන්නේ. ඉතින් මම දැන් මේ ඔක්කොම ටික පැක් කළා. මම ඉක්මනින් මූණ සෝදලා කාලා එන්නම්. මම කෑම කන අතරතුරේ තව ඕඩර්ස් වගේක් බාරගත්තා. වෙබ්සයිට් එකනුත් තව ඕඩර්ස් දෙක තුනක් ආවා. දැන් මේ ආපහු ඒ ටික පැක් කරන්න හදන්නේ. මම දැන් අද දවසට බාරගත්ත ඔක්කොම ඕඩර්ස් ටික පැක් කරලා ඉවරයි. මෙතන පාර්සල් 20කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා මම හිතන්නේ. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම thank you so much මට දෙන support එකට. දැන් ඉතින් තියෙන්නේ මේ පාර්සල් ටික අරගෙන ගිහිල්ලා පෝස්ට් ඔෆිස් එකට බාර දෙන්න.
පාර්සල් ටික පෝස්ට් ඔෆිස් එකට බාර දීලා ඊට පස්සේ මමයි නංගී ආවා කීල්ස් එකට ඒ ගමම්ම. ඔන්න ඉතින් අපි ඔක්කොම වැඩ ටික කරගෙන දැන් තමයි ගෙදර ආවේ. දැන් තමයි දවල්ට කන්නේත්. ඔන්න ඉතින් මම ටෙමෝ එකෙන් ඕඩර් කරලා තිබ්බ පාර්සල් එකකුත් ආවා. මේ පාර්සල් එකේ තියෙන්නේ මෙන්න මේ ෆර්නිචර්ස් වලට අලවන ස්ටිකර් රෝල්ස් දෙකයි. press on nails ඒ press on nails වලට ඕනි ස්ටිකර්ස්. ඊට පස්සේ මෙන්න මේ බෑක්පැක් එක. ඉතින් මට ඔයගලන්ට කියන්න ඕනේ මෙන්න මේ බෑක්පැක් එක ගැන. මේක දැන් මම අවුරුද්දක කහමාරක විතර ඉඳලා තමයි ගන්න හිතාගෙන ඉන්නේ. prices පෙන්නුවේ රුපියල් 2800ක් 3500ක් අතර වගේ. ඉතින් ඒක නිසා මම ගත්තේ නැහැ. මට හිතුණා ඇත්තටම ගාණ වැඩි කියලා. හැබැයි ටික දවසකට කලින් මම ටෙමෝ එකේ අයිටම්ස් වගේ බල ඉන්නකොට මට මේක 1300 ගාණකට ගන්න පුළුවන් කියලා සජෙස්ට් වුණා. ඒක නිසා මම බෑග් එක ඉක්මනට ගත්තා. දැන් මේ බෑග් එක ආවට පස්සේ මට ගොඩක් සැටිස්. මොකද මේ බෑග් එකේ ඒ ප්‍රයිස් එකට ගොඩක් වටිනවා. මම මෙන්න මේ ස්ටිකර් රෝල්ස් දෙක නම් ගෙන ගත්තේ මගේ මේසෙට අලවන්න. හැබැයි මම සයිස් එක හරියට බලලා ඕඩර් කරලා තිබුණේ නැහැ. ඒක නිසා මට මේ රෝල්ස් දෙකෙන් දැන් වැඩක් නැහැ. ඒ වගේම තමයි මම මේ press on nail set එකකට කැමති නැහැ. ඒක හරිම කැතයි. ඉතින් ඒක ගැන මට පොඩ්ඩක්වත් සැටිස් නැහැ. දැන් වෙලාව 4:00ට 5ට විතර ඇති. මම පොඩ්ඩක් නිදාගත්තා. නිදාගෙන නැගිටලා මෙන්න මේ TV series එක බලන්න පටන් ගත්තා. මම මේක TikTok එකේ දැක්කේ ඊයේ. මේක ගොඩක් කටිය ලස්සනයි කියලා තිබුණා. ඒක නිසා මම බලන්න පටන් ගත්තා. ඉතින් තාම මේකේ season 1 episode 1 බලන්නේ මම. ඔන්න ඉතින් නිවි සැලසිල්ල මේක බලන්න ඕන නිසා මම තේ එකකුත් හදාගත්තා. මට තේකෙන් භාගයක්වත් බොන්න හම්බුනේ නැහැ. බොයිෆ්‍රෙන්ඩ් කෝල් කරා. යා කොළඹ පැත්තට යනවා. මටත් ඒ පැත්තට යන්න ඕන කමක් තියෙනවද කියලා. මට එහෙම ලොකු වමනාවක් තිබුණේ නැහැ යන්න. හැබැයි මට වාව් ස්ටොප් එකටයි සස්ත ලංකා එකටයි යන්න ඕනකම තිබුණා ගොඩ දවසක ඉඳලා බඩු වගේක් ගන්න. ඉතින් ඒක නිසා මම එයාට කිව්වා මාවත් එක්කගෙන යන්න කියලා. බොයිෆ්‍රෙන්ඩ් එයාගේ වැඩ ටික කරගන්න කල් මම මේ වාව් ස්ටොප් එකට ආවා. ඉතින් ඔයාලා දන්නවත් ඇති මේකේ ඕනම අයිටම් එකක් වෙන්නේ රුපියල් 350යි. මට මේකෙන් වැඩියෙන්ම ගන්න ඕන වෙලා තිබි ස්ටෝරේජ් බොක්සස් වගේක්. හැබැයි ඒව තිබුණේ නැහැ. වාව් ස්ටොප් එකේ හැපැත්තෙම තිබුණා බින්චුන් එකක්. ඊට පස්සේ අපි දෙන්න එකෙන් ගත්තා මිල්ක් ෂේක් දෙකක්. මට දැන් නම් මතක නැහැ මොනවද ගත්ත මිල්ක් ෂේක් කියලා. මං යන්න කලින් රිවිව්ස් එහෙම බලලා ගියේ. ඒකේ ඔය තියෙන ටී ජාති වලට වඩා මිල්ක් ෂේක් එහෙම ගොඩක් රසයි කියලා තිබුණා. ඒක නිසා තමයි ඒක ගත්තේ. ඇත්තටම අවුලක් නැහැ. ඒ දෙක හොඳට රසට තිබුණා. ඊට පස්සේ අන්තිමට අපි කන්න යන්න හැදුවා. බොයිෆ්‍රෙන්ඩ්ට පරක් වෙනවා කිව්ව නිසා අපි කෑම අරගෙන ගෙදර ආවා. ඉතින් ඔහොම තමයි මගේ අද දවස ගෙවුනේ. මෙතනින් පස්සේ මම වීඩියෝ කරේ නැහැ. මොකද ගෙදර ආපු ගමන්ම ඕගොල්ලෝගේ ඕඩර්ස් බාර ගන්න ඕනේ. ඉතින් ඒක නිසා මම ආපහු වීඩියෝ කරන්න ගියේ නැහැ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඊළඟ වීඩියෝ එකකින් ආපහු හම්බ වෙනකන් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.